ආයිබෝවන් සුබ උදෑසනක්. හරිදේ හරියටම කියන සියත උදෑසන පුවත් සමගින් මම රසිකා වික්‍රමසිංහ. ප්‍රථමයෙන් පුවත් සිරස්තල. මුදල් කාර්ක සභාවට වතුකම් කරු වැටුප්. ඖෂධ ප්‍රතිරෝධයෙන් 2050 දී මිලියන 39ක් මරුට ලංකාවේ තත්ත්වයක් නරකයි. තරඟ සංචාරයකට පාකිස්තානයට ගොස් සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට සියලු පියවර ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. පාකිස්තාන රජය සහ ආරක්ෂක අංශ සමග සාකච්ඡා කර ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරක්ෂාව සහතික කළ බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසන්නේ. පාකිස්තානයේ පැවැත්වන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. එරට ඉස්ලාමාබාද් නුවරට බෝම්බ ප්‍රහාරයක් එල්ලවීමෙන් දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති අතර එම තත්ත්වය තුළ එරට පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලිය පිළිබඳවද දැඩි අවධානයක් යොමුව තිබෙනවා. දැන්ටමත් ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර එක් තරඟයක් පවත්වා ඇති අතර තවත් තරඟ ගණනාවක් ඉදිරියේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකාව පාකිස්තානයේ සිම්බාබ්වේ අතර පන්දුවර 20-20 තුන්කොන් ක්‍රිකට් තරඟාවලියක්ද ඉදිරියේ පැවැත්වීමට නියමිතයි. තරඟාවලියට සහභාගී වී සිටින ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපතිවරයා සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය සමගද පෞද්ගලිකවම කතා කර ඇති ජනාධිපතිවරයා තරඟාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවට සහතික වී තිබෙනවා. ආරක්ෂක ලේකම් සම්පත්තුය කොන්තා පාකිස්තානයේ ආරක්ෂක ප්‍රධානීන් සමග සාකච්ඡා කර ඇති අතර මේ වන විට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට විශේෂ ආරක්ෂාවක් ලබා දී තිබෙනවා. ඔවුන් නවතැන් ගන්නා හෝටල්වලද ආරක්ෂාව තර කර ඇති බවයි පාකිස්තානයේ තහවුරු කර ඇත්තේ. 1996 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය පැවති අවස්ථාවේ මෙරට පැවති බෝම්බ බිය හේතුවෙන් ඇතැම් රටවල කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරද්දී පාකිස්තානු ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ දැක්වූ සහාය සිහිපත් කළ ජනාධිපතිවරයා ඊට කෘතගුණ දැක්වීමක් ලෙසද මෙම තරඟාවලිය අවසන් වන තෙක්ම එරට රැඳී සිටින ලෙසටයි ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් ලබා දී තිබෙන්නේ. එමෙන්ම එම කාලය තුළ ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට ගත හැකි සෑම පියවරක්ම එරට රජය සමග එක්ව ගන්නා බවටද ජනාධිපතිවරයා සහතික වී තිබෙනවා. වතුකම්කරු වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් වන නෛතික පසුබිම රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡාවට ලක් වුණා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදීත් තමන් ප්‍රශ්න කළ බවයි කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා පැවසුවේ. තේ කර්මාන්තය මෙන්ම කම්කරුවන්ද රැකගත යුතු බවයි නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පෙන්වා දුන්නේ. The revenue protection order, it protects the revenue. On your subsidies, the workers' wages, we'll raise this. And this has been raised in the House as well. This issue was not sorted. It was under discussion for many years, but nothing happened. What we really understand is some of the regional plantation companies misused the assets. Basically, we negotiated down that how we could do it without impacting the industry, because tea is a very important industry for export. So in terms of the 25-day, that is not the what was mentioned in the budget speech would have given a different view. So if somebody even goes for 15 days, that person will get 200 per. The alternative to that is to actually increase the minimum wages through a law, which the industry I think is very much opposed to. So you have to. Yeah, it's a sensitive thing, but have to be dealt with it careful. We can't burden the industry as well as we have to save the workers. We will, in committee, we will make sure that we raise this and sort of discuss it and perhaps update you on. Update you on the progress. අයවැය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මේ අයවැය අධිකරු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පැය 4මාරක් බොරු කිව්වා. පහුගිය අයවැයනුත් 50%ක්වත් කරන්න බැරි වෙච්ච ආණ්ඩුව අලුත් අයවැයක් ඉදිරිපත් කළා ඓතිහාසිකයි. ඒ ඓතිහාසිකකම තමයි පැය 4මාරක් කතා කිරීමයි. මෙතෙක් ඉතිහාසයේ කිසිම ආණ්ඩුවක් වැඩ නොකරපු විදියට වැඩ නොකර ඉන්නේ. මේ වැටොප් වැඩවීමට පෙර අවසාන වතාවට වැටොප් පැටිකලේ 2016-1 වසර 9ක් යනතුරු වැටොප් පැටිකලේ නෑ ආණ්ඩු කීපයක්ම තිබුණා. එහෙම පසුබිමක තමයි 2025 මේ වැටොප් පැටවීම සිද්ධ වුණේ. ඒ වැටොප් පැටවීම අනිවාර්යෙන් සිදු කළ යුතුව තිබුණු එකක්.
මේ කරපු වැටුප් පැටවීම පිළිබඳව අපි ආණ්ඩුවට ස්තුතිවන්ත වෙන ගමන් ගුරුවරයාගේ විදුහල්පතිවරයාගේ ප්‍රශ්න විසඳුනේ නැහැ කියන සිහිපත් කිරීම අපි මහින්ද ජයසිංහ සහෝදරයා ඇතුළු මේ ආණ්ඩුවට කරනවා. අයවැයට දාපු එක එතුමා කියනවා මේ වෙනකොට කැබ් එකක් තෝරගෙන අපි කොන්ත්‍රාත්කරුවත් තෝරගෙන කියලා. අයවැය යෝජනාවක් ලබන ජනවාරි ඉඳලා සිට ක්‍රියාත්මක වෙන්න ඕනේ යෝජනාවක් දැන් ටෙන්ඩර් දාලා මරු ජනාධිපතිනේ ඉදිරි වර්ෂය සඳහා හදන අයවැයෙන් කොහොමද මේ වෙනකොට එයා ටෙන්ඩර් දාලා තියෙන්නේ. මේ රටේ ගොවි ජනතාව මුහුණ දෙන අනෙකුත් කිසිම ප්‍රශ්නයක් සම්බන්ධයෙන් කිසිදු අවධානයක් ඒ අයවැය ලේඛනයේ පේන්න දකින්නේ නැහැ. මේ පාර අයවැය තියෙන්නේ සම්පූර්ණ බදු මත දුවන අයවැයක්. ආර්ථිකය ශක්තිමත් කළ තිනවා, රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න පියවර අරන් තිනවා. හැම ජන කණ්ඩායමකටම සහන ජන කණ්ඩායමක් දිහාම බලලා තියෙන අයවැයක්. ඒ නිසා මේකට අයවැය සම්බන්ධයෙන් ගත්තාම කට උත්තර නැතිලා තියෙන්නේ. නමුත් විපක්ෂයෙන් මේ අයවැය තුලේ තියෙන පොඩි කෑලි හොයාගෙන ඒවට ප්‍රතිචාර දක්වන එකක් තමයි තියෙන්නේ. මේ අයවැය තුලින් රාජ්‍ය සේවය වැටුප් විෂමතා ඉවත් කරන්න රජය අරන් තියෙන ක්‍රියාමාර්ගය, ඒ වගේම නිවාස ණය යෝජනා ක්‍රමය නැවත සක්‍රිය කරන්න, ඊළඟට විශ්‍රාම වැටුප නැවත සක්‍රිය කරන්න රාජ්‍ය සේවයේ යම් යෝජනා කරලා තියෙනවා. මේ සමස්තය විදිහට අපි ඒක දකිනවා හොඳ දෙයක්. දැන් අධිකරණ පුවත් කිහිපයක් කෙටියෙන්. ශ්‍රී ලංකාවෙන් බැහැරව ණයවර ලිපි විවෘත කර මෙරටට ආනයනය කිරීම සම්බන්ධයෙන් රේගුව රඳවාගෙන සිටින වාහන මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වාහන ආනයනකරුවන් පිරිසක් ගොනු කර තිබෙන රීට් පෙත්සම් ලබන ජනවාරි මාස 14 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියම කළා. මෙම පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුව අවස්ථාවේදී දෙපාර්ශ්වයේ ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම් වලට අදාළ විරෝධතා ලබන දෙසැම්බර් 3 වනදාට පෙර ගොනු කරන ලෙස වගඋත්තරකාර ශ්‍රී ලංකා රේගුව ඇතුළු පාර්ශ්වවලට නියම කළා. ඊට අදාළ ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා ලබන දෙසැම්බර් 15 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසයි අධිකරණය පෙත්සම්කාර පාර්ශ්වයට නියෝග කළේ. පසුගිය වසරේ පැවති LPL ක්‍රිකට් තරඟාවලියේදී ඊට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයෙකුට තරඟ පාවා දීම සඳහා බලපෑම් කළේ යයි චෝදනා ලබා සිටින දඹුල්ල තණ්ඩස් කණ්ඩායමේ හිමිකරු වන තමීම් රහමන්ට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා බාර දුන්නා. මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ කැඳවනු ලැබුවේ. ඉන් අනතුරුව විත්තිකරු රුපියල් ලක්ෂ 2ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 100 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදා හැරීමටද විනිසුරුවරයා නියම කළා. ඖෂධ ප්‍රතිරෝධය හේතුවෙන් 2050 වසර වන විට මිලියන 39ක පිරිසක් මිය යා හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා. ශ්‍රී ලංකාවේද වසරින් වසර ඖෂධ ප්‍රතිරෝධයට බිලිවන ජීවිත සංඛ්‍යාව ඉහළ යමින් ඇති බවයි වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ. වැඩිම ඖෂධ ප්‍රතිරෝධය දකින්නේ ලෝකේ සවුත් ඊස්ට් ඒෂියාවල. අපි මොනවත් නොකර හිටියොත් මේ සම්බන්ධයෙන් 2050 වෙනකොට මිලියන් 39ක් මේ ලෝකෙන් අතුරුදහන් වෙනවා කියලා කියනවා 2050 වර්ෂයේදී. ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටි එකයි වොෂින්ටන් යුනිවර්සිටි එකනොයි ගණනය කරලා තියෙනවා ලංකාව සම්බන්ධයෙන් අපේ ඩෙත් රේට් එක දැනට තියෙන එක තමයි මේ පැත්තෙන් පෙන්වන්නේ 2050 වෙනකොට අපේ ඩෙත් හුඟක් වැඩි වෙන්න පුළුවන් අපි යම්කිසි විදියක මේකට මර්ධනයක් නොකර හිටියොත්. ඔයගලන්ට පේනවා ඇති ඒක වැඩි වෙන වේගය වැඩ කරන්න පටන් අරන් තියෙන සෞඛ්‍ය අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් හුඟා ඒ වැඩ කිරීමෙන් අපිට ඉතාමත් යහපත් ප්‍රතිඵල ගන්න පුළුවන් වෙනවා. ප්‍රතිජීවකයක් ගෙනාවත් අපි බොන්න ගත්තාම අපි ඒක සම්පූර්ණ බොන්නේ නැහැ. මේ ප්‍රතිජීවක පාවිච්චි කිරීම තාමත්ම සැලකිල්ලෙන් කළ යුතුයි කියන එක. ඒ අවශ්‍ය නම් අවශ්‍ය වෙලාවට. ආහාරවල ආරක්ෂණය පැත්තෙන් වඩා සුදුසු වෙන්නේ මේ ප්‍රතිජීවක අඩුවෙන් භාවිතා කරලා වගා කරන වගාවල හදන කුලන්ගේ අනිත් සත්වයන්ගේ මාංශවල තමයි වඩා ගුණයක් තියෙන්නේ. ඒ සමගින් සියත උදැසන පුවත් නිමාවට පත්වෙනවා. හමුවෙමු දහවල් 12ට සියත දිවා පුවත් සමගින්. ඔබට සුබ දවසක්. අයබෝවන්.